ඔක්ස්ලියා ප්ලස් වීඩියෝ channel සඳහා ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔබ සමග සාකච්ඡා කරන්නේ කාලීන මාතෘකාවක් ගැන. ඒ ආයතන තුල කොහොමද ගැටුම් කළමනාකරණය කරගන්නේ කියලා. ආයතන තුල සිටින පුද්ගලයන්ගේ පුද්ගල විවිධත්වය නිසා අපිට ඇත්තටම ගැටුම් සීරෝ කරන්න බෑ. අපිට කරන්න පුළුවන් එකම දේ තමයි කළමනාකරණය කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ පුරාම මම ඔබ සමග සාකච්ඡා කරනවා කොහොමද ඒවා කළමනාකරණය කරගන්නේ කියලා. අපි මුලින්ම බලමු ගැටුම් ඇතිවීමට හේතු කියලා. ගැටුම් ඇතිවීමට හේතු තමයි ආයතන වල සිදුවන සියලුම විපක්ෂ වීම. ඒ කියන්නේ එකිනෙකා අතර සිදුවන විපක්ෂ වීම. ඒ වගේම විරුද්ධවාදිකම්. මේවා තමයි මූලික වශයෙන් ගැටුම් වලට හේතු වෙන්නේ. අපි බලමු විපක්ෂ වීම වලට හේතු සාධක බලුවොත් ඒ කියන්නේ ඉලක්ක වල වෙනස් වීම, ආකල්ප වෙනස් වීම, චර්යා වෙනස් වීම, ඒ වගේම අභිමතයන් ඉෂ්ට නොවීම. මේ වගේ නොඑක් කාරණා හේතු වෙනවා විපක්ෂ වීම වලට. ඒ වගේම අපි බලුවොත් මොනවද මේ විරුද්ධවාදිකම් කියන්නේ? විරුද්ධවාදිකම් කියන්නේ ඇත්තට විරුද්ධවාදිකම් ඇති වෙනවා ආයතන අතර තියෙන සම්පත් හිඟකම නිසා. ඒ කියන්නේ එක තැනකට සම්පත් වැඩිකමත් අනිත් තැන සම්පත් හිඟකම නිසා ඇති වෙන විරුද්ධවාදිකම්. ඒ වගේම ඇඟිලි ගැසීම නිසා. ඒ කියන්නේ එක්කෙනෙක් තව කෙනෙක් කෙනා වැඩියෙන් සොයා බැලීම උනන්දු වීම නිසා ඒ වගේ දේවල් උනුත් වෙනවා. ඒ වගේම ඉලක්ක නොගැලපීම. මේ වගේ විවිධ හේතු බලපානවා ඇත්තටම ආයතන තුල ගැටුම් ඇතිවීමට. අපි ඉතින් ඉදිරියටත් බලමු කොහොමද මේ ගැටුම් ඇතිවන්න හේතු කොහොමද පැන නගින්නේ කියලා ආයතන තුල. ආයතනයක ගැටුම් කළමනාකරණයේදී අපි විසින් පැහැදිලිව හඳුනා ගන්න වෙනවා ඒ ගැටුම් පටන් ගත්ත මූලාරම්භය කොහෙන්ද කියලා. ඒ කියන්නේ ඒකේ සෝස් එක කොහෙන්ද කියලා. ඒකේ මුලින්ම බලමු මොකද්ද කියලා. ඒක පළවෙනි එක තමයි පුද්ගලික තමා තුළ ඇතිවන ගැටුම්. ඒ තමා තුළ ඇතිවන ගැටුම් කියව කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න බෑ මොනවාද මේ ගැටුම් තමා තුළ ඇති වෙන්නේ කියලා. මම ඒක උදාහරණයක් දෙන්න. අපි හිතමු ඔබට හම්බෙනවා ප්‍රොමෝෂන් එකක්. ඒ වගේම ප්‍රොමෝෂන් එකත් එක්ක ඔබට හම්බෙනවා දුර පළාතට ට්‍රාන්ස්ෆර් එකක්. එතකොට ඔබ තුල ගැටුමක් ඇති වෙනවා. මම දැන් ට්‍රාන්ස්ෆර් එකේට යන්න වෙනවා මගේ ප්‍රොමෝෂන් එකත් එක්කම. තව එකක් කියන්නම්කෝ. ඔබට හම්බෙනවා ප්‍රොමෝෂන් එකක්. ඒ වෙලාවෙම ඔබට හම්බෙනවා ස්කෝලර්ෂිප් එකක්. එතකොට ඔබ තුල ගැටුමක් ඇති වෙනවා. මම ස්කෝලර්ෂිප් එකට යනවද නැත්නම් ප්‍රොමෝෂන් එකට යනවද කියලා. මේක තමයි ඇත්තට කෙනෙකු තුල ඇති වෙන්න පුළුවන් ගැටුම්. ඒ වගේම ආයතනයක වැඩ කරන සේවක දෙදෙනා අතරත් ගැටුම් ඇති වෙන්න පුළුවන්. මේකට අපි කියනවා ඉන්ටර්පර්සනල් කොන්ෆ්ලික්ට් කියලා. ඒ වගේම තව දෙයක් තුන්වෙනි එක බැලුවොත් ආයතනයක සේවය කරන කණ්ඩායම් කීපයක්. ඒ අපි බැලුවොත් වෘත්තීමය වශයෙන් කියමුකෝ. වෘත්තීමය වශයෙන් කණ්ඩායම් කීපයක් ආයතනය තුළ වැඩ කරන්න පුළුවන්. එතකොට එම කණ්ඩායම තුල ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කණ්ඩායම් දෙකක් අතර ගැටලුත් ඇති වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි අපි වැඩ කරන ආයතනයේ අපි හිතමු සංවිධානයක් කියලා. එම සංවිධානය තුලත් පුළුවන් ගැටුම් ඇති වෙන්නේ. එහෙම නැත්නම් එම සංවිධානයේ තව සංවිධානයක් සමග ගැටුම් ඇති වෙන්නත් පුළුවන්. අපි මේ වෙලාවේ ආයතන වලටමින් ගැටුම් හින්දා අපි මෙතනින් එහාට කතා කරන්නේ. ඒත් ඔබ යම්කිසි ආයතනයක ගැටුම් විසඳීම සම්බන්ධව යම්කිසි අවස්ථාවල මුහුණ දෙනවා නම් ඇත්තටම මේකේ සොයන්න වෙනවා කොහෙන්ද මේ සෝස් එක මේ මූලාරම්භයේ මේ ගැටුව පැන නැගුණේ කියලා. අපි ඊළඟට කතා කරමු පුද්ගලයෙකු තුල ඇතිවන ගැටුම් මොනවද කියලා. ඒකේ පළවෙනි එක තමයි කලකිරීම. ඒ කියන්නේ ෆ්‍රස්ට්‍රේෂන් කියන එක. ෆ්‍රස්ට්‍රේෂන් එකක් ඇති වෙන්න පුළුවන් ඇත්තටම දැන් යම්කිසි සේවකයෙකුට එම ආයතනයේ මගින් යම්කිසි අසාධාරණයක් වෙන්න පුළුවන්. ඒ වෙලාවේදී සේවකයාට කලකිරීමක් ඇති වෙනවා.
මේ කලකිරීම එම සේවකයා විසින් ප්‍රදර්ශනය කරන අවස්ථා 4ක් තියෙනවා. ඒක අපි ආයතනයේ විසින් මනාව හඳුනා ගැනීම කළ යුතු කරන්න ඕනේ. මේ අවස්ථා 4 බැලුවොත් එම සේවකයා ගොඩක් වෙලාවට දකිනවා ගොඩක් ආක්‍රමණශීලී ගතිගුණ. ඒ කියන්නේ එකිනෙකා සමග රණ්ඩු කිරීම, ඒ වගේම නොරුස්සන ගතිය, ඒ වගේ දේවල් ඇති වෙනවා යම්කිසි සේවකයෙකුට කලකිරීමක් ඇති වුණාම. ඊට පස්සේ දෙවෙනි අවස්ථාව තමයි එම සේවකයා පුළුවන් සමාජයට මේ ආයතනයේ තියෙන මේ ආයතනෙන් ගොඩක් ඈත් වෙනවා. එයා කියන්නේ එයා ස්වාධීනව වැඩ කරන්න පුළුවන්. ආයතනයේ කිසිම ලෙන්ගතුකමක් නැති වෙන්න පුළුවන්. ඒ වගේම ආයතනයේ කියන දේවල් වලට අවධානයක් යොමු නොකර ඉන්න පුළුවන්. මේ වගේ එයා විත්ඩ්‍රෝල් වෙනවා. ආයතනයෙන් තනිකරම අයින් වෙලා වැඩ කරනවා. මොකද ඔහු තුල තියෙන දැඩි කලකිරීම නිසා. තව දෙයක් තමයි තව කෙනෙකුට වෙන්න පුළුවන් ඔහු ටිකක් බුද්ධිමත් කෙනෙක් නම් ඔහුට පුළුවන් දැන් තියෙන වර්තමාන තත්ත්වයට අනුව ෆික්ස් වෙන්න. ඒ කියන්නේ වර්තමානයේ දැන් ඔහුට තේරුණොත් එහෙම මේ කලකිරීමක් මට ඇති වෙලා තියෙනවා. ඒත් දැන් කරන්න දෙයක් නැහැ, මම මේ යන විදියට මමත් යනවා කියලා ඒ වගේ ඔහුත් එකඟ වෙලා වැඩ කරන්න පුළුවන් ඒ විදියට. එහෙම නැත්නම් තවත් පුළුවන් සේවකයෙකුට ඒ ආයතන කල්පනාකරණයේ තියෙන දක්ෂතාවය අනුව ඔහුට ඔවුන් සමග යම්කිසි කතිකාවක් කරන්න පුළුවන්. මට මෙන්න මේ වගේ අසාධාරණයක් වෙලා තියෙනවා. ඒක මට නිහිල් අවස්ථාවක් අරන් දෙන්න මේ ප්‍රශ්නෙන් මගේ මනසට ඇති වෙන තියෙන වියවුල අවස්ථාව නැති කරගන්න කියලා. ඒක තමයි ඔය මේ කලකිරීමේ අවස්ථා 4. එතකොට තව දෙයක් බලමු. අපිට යම්කිසි කෙනෙකුට තව ගැටුමක් ඇති වෙන්න පුළුවන්. තමා තුළම දෙයක් තමයි තමාට යම්කිසි බලාපොරොත්තුවක් ඉෂ්ට වීම. මේ බලාපොරොත්තුවක් ඉෂ්ට වීමම ඇති වුණාම ඇත්තට ඔබට හිතන්න පුළුවන් කොහොමද ගැටුමක් ඇති වෙන්නේ කියලා. මම උදාහරණයක් විදිහට මෙහෙම කියමුකෝ. ඒ කියන්නේ කෙනෙකුට හම්බෙන්න පුළුවන් මම කලිනුත් මේ ගැන විස්තර කරා ප්‍රොමෝෂන් එකකුත් හම්බෙනවා. ඒ වගේම ඒ වෙලාවෙම ස්කෝලර්ෂිප් එකකුත් හම්බෙනවා. එතකොට එම සේවකයාට හිතා ගන්න බෑ මම ප්‍රොමෝෂන් එක ගන්නවද නැත්නම් ස්කෝලර්ෂිප් එක ගන්නවද කියලා. එතනකොට ඔහු ආයතනය සමග යම්කිසි එදිරිවාදීකමකට පත් වෙන මේ දෙකම කොහොමද මට විසඳගන්නේ කියලා එකම වෙලාවේ බැරි හින්දා. ඊට තව දෙයක් තමයි එම සේවකයාට ප්‍රොමෝෂන් එකක් හම්බෙන්න පුළුවන්. ඒ ප්‍රොමෝෂන් එක තමයි ඒ ප්‍රොමෝෂන් එක හම්බෙන්නේ දුර පළාතකට. එතකොට ඔහු හිතන්න පුළුවන් මට මේ ප්‍රොමෝෂන් එකක් හම්බුණත් වැඩක් නැහැ, මම දුර ප්‍රදේශයකට දැන් යන්න ඕනේ. ඒකත් තමා තුළ ඇති වෙන ගැටුමක්. ඒකත් ආයතනය විසින් ඔහු මනාව හඳුනා ගන්න වෙනවා. ඒ වගේම තව වෙලාවට පුළුවන් ආයතනයක කෙනෙක්ට පුද්ගලයෙකුට පුළුවන් මේ වෙන්න පුළුවන් ඩිමෝට් වෙන්න. ඒ කියන්නේ එයා තනතුරින් පල්ලෙහාට එන්න පුළුවන්. ඒ වගේම ඈත පළාතකට ට්‍රාන්ස්ෆර් එකකුත් එන්න පුළුවන්. ඒ අවස්ථාවෙත් දැඩි කලකිරීමක් ඇති වෙනවා මෙම සේවකයාගේ. තව එකක් තමයි ආයතන සේවකයන්ට වැඩ කරන්න ගියාමත් කලකිරීම ඇති වෙන්න පුළුවන්. කලකිරීම කියන්නේ එයාට පුළුවන් ඇත්තටම දැන් එයාට කියමු අලුතෙන් රැකියාව නැත්නම් අලුත් සේවා ස්ථානික රැකියාවක් ලැබුණා කියලා. එතකොට එයාට ක්ලියර් නැහැ මොනවද මම කරන්න ඕනේ කියලා. එතකොට තමා තුළම ගැටලුවක් ඇති වෙනවා. දැන් මම මෙතෙන්ටපත් වෙලත් ආවා මොනවද මම දැන් කරන්නේ? ඒ වගේ අපහැදිලිකමක් තියෙනකොටත් ඇත්තටම පුද්ගලයෙකු තුළ ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙනවා. තව කෙනෙක් කියමුකෝ දැන් අපි හිතමු මැනේජර් කෙනෙක් කියලා. මැනේජර් කෙනෙක් වෙලා ඉතින් තව හිතනවා දැන් කෙනෙකුට අපිට දඬුවමක් දෙන්න ඕනේ. හැබැයි අපි දන්නවා මේ පුද්ගලයා නිවැරදි ඒත් අපිට තියෙන දැනට පවතින ආයතනයේ නීති අනුව උට දඬුවමක් දෙන්න වෙනවා. ඒක අපි දෙන්නේ ඊටමත් ඒ කියන්නේ අපි දෙන්නේ ඊටමත් කලකිරීමෙන් ඒ සේවකයාට මේ අවස්ථාවෙත් තමා තුළ ගැටුමක් ඇති වෙනවා. ඒ වගේම මේ අවස්ථාව බලනකොට දැන් අපි හිතනවා දැන් ඉන්නවා ආයතනයක වැඩ කරන හොඳ සේවකයෙක්. ඒ වගේම ඔහු යූනියන් එකේ ලීඩර් කෙනෙක්.
එතකොට ඔහු ආයතනය රැක ගන්න වෙනවා, ඒ වගේම තමන්ගේ යූනියන් එකත් රැක ගන්න වෙනවා. එතකොට ඔහුටත් ඇති වෙනවා ඇත්තටම කොහොමද මේ දෙකම රැකගෙන මම ඉදිරියට වැඩ කරන්නේ. එතකොට ඔහු තුළ යම් ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙනවා. ඊට පස්සේ තවත් තියෙනවා මේක ගොඩක් වෙලාවට අපි දකින්නේ ගැහැණු කට්ටිය අතර ඒගොල්ලෝ අතර දැන් අපි කියමුකෝ ජොබ් එකක් කරන්න ඕනේ. එයා ගෙදර ගියාම මදර්ගේ ජොබ් ඒ කියන්නේ අම්මගේ භූමිකාවත් රඟපාන්න ඕනේ. ඒ දෙකම කරන්න ඕනේ. ඒ දෙකම කිරීමේදීත් ඇත්තට ඇයට ගැටලුවක් එන්න පුළුවන් කොහොමද මම මේ දෙක බැලන්ස් කරගන්නේ කියලා. මේකත් ගැටලුවක්. ඒ වගේම තව ආයතන වල දකින බහුලව දකින දෙයක් තමයි වැඩ අධික වීම. ඒ කියන්නේ වැඩ කරලා ඉවරයක් නෑ. වැඩ ඉවරෙන්න මත්තෙන් තවත් වැඩක් එනවා. එතකොට මේකත් කියන අපි ඕවර්ලෝඩ් වෙනවා කියලා. වර්ක් ඕවර්ලෝඩ් එකක් වෙනවා. මේ අවස්ථාවේ පුද්ගලික තුල ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඉතින් ආයතනයක් විසින් මෙම ගැටුම් කළමනාකරණයේදී ඇත්තටම මනාව අවබෝධ කරගන්න ඕනේ මේ පුද්ගලයාට මේ ගැටුම ඇවිල්ලා තියෙන සෝස් එක මොකක්ද කියලා. ඒකට විසඳුමක් සෙවීම සඳහා අපි ඊළඟට සලකා බලමු ආයතනයේ සිටින පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇතිවෙන්න පුළුවන් ගැටුම් මොනවාද කියලා. ඒකට අපි කියනවා interpersonal conflict. එතකොට මේකේ මුල් අවස්ථාවේ බලමු අපි මොකද්ද මේ attitude කියන්නේ කියලා. attitude කියන්නේ ආකල්ප. එතකොට ආයතනයේ වැඩ කරන සේවකයන් දෙදෙනෙක් එක්කෙනෙක් අනිකා කෙරෙහි සුභවාදීව බලන්නත් පුළුවන් අසුභවාදීව බලන්නත් පුළුවන්. එතකොට එක් පුද්ගලයෙක් අනිත් පුද්ගලයා කෙරෙහි දීර්ඝකාලීනව අසුභවාදී විදිහට බැලුවොත් ඇත්තම එතනින් ගැටුමක් පැන නගිනවා. ඊට පස්සේ අපි බලමු මොකද්ද මේ වැලියු කියන්නේ. වැලියු කියන්නේ අගනාකම්. මම මේක උදාහරණයක් අරගෙනම ඔයගොල්ලන්ට විස්තර කරන්නම්. අපි කියමු ආයතනයක ඉන්නවා සීනියර්ස් ඔෆිසර්ස්ලා දෙන්නෙක්. එතකොට මේ ඔෆිසර්ස්ලා දෙන්න ගාවට එනවා ඒ වගේම ජූනියර් තව නිලධාරීන් එනවා මේ මොන හරි යමක් ගැන දැන ගැනීම සඳහා. සමානික ටෙක්නිකල් දෙයක් වෙන්න පුළුවන්, සමහරට ඇකඩමික් දෙයක් වෙන්න පුළුවන්. මේ දෙයක් දැන ගැනීම සඳහා මේ සීනියර් ඔෆිසර්ස්ලා දෙන්න ගාවට එනවා. එතකොට එක ඔෆිසර් කෙනෙක් හිතන්න පුළුවන් මෙව ජූනියර් ඔෆිසර්ට මම මේ සෑම දෙයක්ම කියලා දුන්නොත් කවදා හරි මගේ රැකියාවට අවදානමක් එන්න පුළුවන් කියලා. ඒ වගේම අනිත් සීනියර් ඔෆිසර් හිතන්න පුළුවන් මම මේ ජූනියර් ඔෆිසර්ට කියලා දුන්නොත් ඒක ඇත්තටම අපේ ආයතනයේ උන්නතියටත් ඒ වගේම අපි කරන යම්කිසි සේවාවක් හෝ නිෂ්පාදනය කරන භාණ්ඩයක තත්ත්වය ඉහළ යනවා කියලා හිතන්න පුළුවන්. එතකොට ඔයගලන්ට වැටහෙනවා ඇති මේ ඔෆිසර්ස්ලා දෙන්න අතර තියෙන සිතිවිලි අතර වෙනස්කම් තියෙනවා. එතකොට ඔයගලන්ට හිතෙන්න පුළුවන් දැන් අර දෙවෙනි සීනියර් ඔෆිසර්ගේ සිතිවිල්ල ඇත්තටම ගොඩක් වටිනවා. ඒ කියන්නේ ඒක ගොඩක් වැලියු එකක් තියෙනවා. ඒ කියන්නේ අගනාකමක් තියෙනවා. එතකොට ආයතනය තුළ මේ අගනාකම් අඩු වෙන්න එම ආයතනයේ ගැටුම්කාරී තත්ත්ව වර්ධනය වෙනවා. ඊට පස්සේ අපි කතා කරමු මොකද්ද මේ personality කියන්නේ කියලා. personality විග්‍රහ කරමු. අපි ගැන හිතලම personality ගැන අපි විග්‍රහ කරමු. ඒකෙදි personality පළවෙනි දේ තමයි කියන්නේ personality තුලින් කොහොමද කොච්චර ප්‍රමාණයකින් අපිට තව කෙනෙකුට බලපෑමක් කරන්න පුළුවන්ද? ඒ වගේම අපේ personality තුලින් අපිට අපිවම තේරුම් ගන්න පුළුවන්ද කියලා. ඒ වගේම අපේ personality තුලින් අපිට අපේ මේ තියෙන බාහිර අභ්‍යන්තර ලක්ෂණ කොහොමද පිළිබිඹු වෙන්නේ කියලා. ඒ වගේම කියනවනම් personality එකට පුළුවන් අඳුරගන්න යම්කිසි සිදුවීමකට අපි කොහොමද කොච්චර දුරකට ඒක රියැක්ෂන් එක දක්වන්නේ කොහොමද කියන එක. මේ මගින් යමකෙකුගේ personality හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ personality ප්‍රමාණය අනුව ආයතනයක පවතින
ගැටුම්කාරී තත්ත්වවලට මුහුණ දීමට හෝ යම්කිසි අවස්ථාවකට ඒකට තව ගැටුම්කාරී තත්ත්ව වර්ධනය වීමට හේතු වෙනවා. ඊට පස්සේ අපි කතා කරමු මේ perception. perception කියන්නේ සංජානනය. සංජානනය කියන්නේ ඒකත් මම උදාහරණයක් ගමුකෝ වඩා හොඳින් පැහැදිලි කරන්න. ඒකෙදි ආයතනය තුල යම්කිසි සිදුවීමක් වුණොත් ඒ සිදුවීම ගැන එක එක්කෙනා දකින්නේ එක එක විදියට. එතකොට සමහරෙක් දකින්න පුළුවන් ඒක යහපත් විදියට දකින්නත් පුළුවන්. සමහරෙක් ඒක අයහපත් විදියට දකින්නත් පුළුවන්. එතකොට නිරන්තරයෙන්ම මේ යහපත් පුජ්‍යලෙක අයහපත් පුජ්‍යලෙක අතර ගැටුම් ඇති වෙන්න පුළුවන්. මේක තමයි අපි perception කියලා කියන්නේ. ඊට පස්සේ අපි ගලමු culture background. culture background එකත් මම ඇත්තටම ඔයගලට උදාහරණයක් විදිහට ගන්නම්කෝ. එතකොට එක ආයතන ප්‍රධානියෙක් ඉන්නවා. ඔහු තමන්ගේ ස්ටාෆ් එකට කියන හැම වෙලාවෙම තමන් කියන විදිහටම මේ වැඩේ ඉවර කරන්න කියලා. එතකොට එම ස්ටාෆ් එක නිරතුරුවම පුරුදු වෙලා තියෙනවා තමන්ගේ බොස් කියන විදිහට එම වැඩ කටයුතු කරන්න. එතකොට එම ආයතනය තුළ කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒත් අපි බලමුකෝ මේගොල්ලන්ගේ තියෙන මේ කල්චර් බෑග්ග්‍රවුන්ඩ් එකට එකතු වෙන අලුත් අයෙක් අලුත් විදියට හිතන කෙනෙක් ඒ වගේම එයා විකල්ප අදහස් දෙන කෙනෙක්. එතකොට සමහරට අර බොස් කියන අදහසට විරුද්ධව ඊට විකල්ප අදහස් ඔහු විසින් ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට නිරන්තරයෙන්ම එම ස්ථානයේ ගැටුම් අවස්ථා නිර්මාණය වෙන්න පුළුවන්. අනික තමයි එක්ස්පීරියන්ස් එක. එතකොට ආයතනයේ සේවය කරන නිලධාරීන්ගේ තමන්ගේ අත්දැකීම් අනුව සමහර ප්‍රශ්න නිරාකරණය කර ගැනීමටත් සමහරට ඔවුන්ගේ තියෙන එක්ස්පීරියන්ස් එකේ හැකියාව අඩුකමින් සමහර ප්‍රශ්න වලට විසඳුම සොයා ගැනීමටත් බැරි වෙනවා. එතකොට මේවැනි අවස්ථාවකදී සමහරට දෙදෙනෙකු අතර ගැටුම් ඇති වෙන්න පුළුවන්. තව දෙයක් තමයි අපිට ආයතනයේ තියෙන භාෂාව. එක් භාෂා කතා කරනවා තව කෙනෙකුට තේරෙන්නේ නැත්නම් එතනදිත් යම්කිසි ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් පුද්ගලයන් දෙදෙනෙකු අතර. අන්තිම එක තමයි ඇත්තටම මේක බහුලව ආයතනවල සිද්ධ වෙනවා කමියුනිකේෂන් ස්කිල්ස්. ඒ කියන්නේ අපිට යම් කෙනෙකුට ඔහුට ඒ නිරන්තරයෙන් අවබෝධ වෙන විදිහට අපිට ඒ පණිවිඩය යවා ගන්න බැරි වුණොත් ඒ දෙදෙනෙක් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මේ වගේ අවස්ථාවන් වලදී දෙදෙනෙක් අතර ගැටුම් ඇති වෙන්න පුළුවන් ආයතනය තුල. මීට වඩා තවත් කරුණු ඔබලඟ ඇති. ඒත් මම මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන මෙම කොටස පමණයි. එතකොට ඔයගොල්ලන්ට අවබෝධයක් ඇති වෙනවා ආයතනයේ තුල සිටින පුද්ගලයන් අතර නිරන්තරයෙන් ගැටුම් ඇති වෙන්න පුළුවන් කියලා. අපි ඊළඟට සාකච්ඡා කරමු ආයතනයක තුල සිටින ගෲප් අතර. ඒ කියන්නේ ගෲප් කියන්නේ සමහරට ඒගොල්ලෝ අධ්‍යාපන මට්ටම අනුව හරි තමන්ගේ ටාස්ක් එක අනුව හරි විවිධාකාරයේ ගෲප් වෙන්න පුළුවන්. එතකොට ඒ ගෲප් දෙකක් හෝ කීපයක් අතර ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඊළඟට එම ඊට දක්වන එක ගෲප් එකක සිටින සමාජිකයන් අතරද ගැටුම් ඇති වෙන්න පුළුවන්. අපි ඒකට කියන ඉන්ටර් ගෲප් කියලා. අපි මුලින්ම සලකලා බලමු මේ මොකද්ද ගෲප් එකක් ඇතුලේ සිටින සමාජිකයන් අතර ඇති වෙන්න පුළුවන් ගැටුම් මොනවද කියලා. ඒක ආකාර දෙකකින් දක්වනවා. පළවෙනි එක තමයි මේ සබ්ස්ටැන්ටිව් කොන්ෆ්ලික්ට් කියන්නේ. ඒකෙදි වෙන්නේ ඇත්තටම ගෲප් එකේ සිටින එම නිලධාරීන් හෝ පුද්ගලයන් යම්කිසි ටාස්ක් එකක් ආරම්භය ගැටුම්කාරී තත්යකටපත් වෙන්න පුළුවන්. ඒ වගේම තව එකක් තියෙනවා effective conflict. ඒ කියන්නේ එම ගෲප් එකේ ඉන්න පුද්ගලයන් අතර තියෙන සම්බන්ධතා. ඒ වගේම ඔවුන්ගේ ඉමෝෂන්ස් අනුව
යම් ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේක තමයි ප්‍රධාන වශයෙන් මේ ගෲප් එකක් ඇතුළේ වෙන්න පුළුවන් ගැටුම්කාරී තත්ත්ව. ඊට අමතරව තියෙනවා ඉන්ටර් ගෲප් කොන්ෆ්ලික්ට්. මම කලින් සඳහන් කරා ඒ කියන්නේ ගෲප් දෙකක් හෝ කීපයක් අතර ගැටුම් ඇති වෙන්න පුළුවන්. මොනවද මේ ගෲප් කියලා බැලුවොත් සමහරට ඒගොල්ලන්ගේ এডুকেෂන් මට්ටම වෙන්න පුළුවන්. සමහරට ඒගොල්ලෝ කරන ටාස්ක් එක අනුව වෙන්න පුළුවන්. සමහරට ආගම අනුව වෙන්න පුළුවන්. සමහරට ඥාන පිරිම්බව අනුව වෙන්න පුළුවන්. ඒ වගේම සමහර විට කුලය අනුව වෙන්න පුළුවන්. නැත්තම් ඉපදුන පළාත අනුව වෙන්න පුළුවන්. නැත්තම් ඉගෙනගත් පාසල අනුව වෙන්න පුළුවන්. නැත්තම් ඉගෙනගත් යුනිවර්සිටි එක අනුව වෙන්න පුළුවන්. මේ වගේ විවිධ ගෲප් තියෙනවා ආයතනයක් තුළ. එතකොට ඔවුන් අතරත් නිරන්තරයෙන් යම් කරුණු ආරම්භය ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඒක තමයි අපි සරලව කියන්නේ inter group conflicts and inter group conflict කියලා. අපි ඊළඟට සාකච්ඡා කරමු ඕගනයිසේෂන් කීපයක් අතර වෙන්න පුළුවන් ගැටුම්. ඒ වගේම ඕගනයිසේෂන් එකක් තුල වෙන්න පුළුවන් ගැටුම් මොනවද කියලා. අපි මේදී මුලින්ම කතා කරමු මොනවද මේ ඕගනයිසේෂන් එකක් තුල වෙන්න පුළුවන් ගැටුම් මොනවද කියලා. මේකේ පළවෙනි එක තමයි vertical conflicts. vertical conflicts කියන්නේ එම ආයතනයේ තියෙන top level එකේ ඉන්න මැනේජර් සමග bottom level එකේ ඉන්න මැනේජර්ස් නැත්නම් ඉන්න සාමාන්‍ය කම්කරුවන් හරි ප්‍රශ්නයක් ඇති කරගන්න පුළුවන්. මේකට අපිට කියනවා vertical conflict කියලා. ඊට පස්සේ horizontal conflict කියලා තව එකක් තියෙනවා. ඒ කියන්නේ same level එකේ ඉන්න කට්ටිය අතර ගැටුමක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ same level එකේ ඉන්න මැනේජර්ස්ලා අතරේ ගැටුමක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ තව එකක් තමයි line staff conflict. line staff conflict එකේදී වෙන්නේ මේ දැන් අපි කියමුකෝ යම්කිසි මැනේජර් කෙනෙක් ලේබර්ස්ලා හසුරවනවා එම ආයතනය කියලා. එතකොට එයාට නිරතුරුවෙන්ම යම්කිසි උපකාර ලබා ගන්න වෙනවා ඒකේ ඉන්න ලීගල් ඔෆිසර්ගෙන්. එතකොට මේ ලීගල් ඔෆිසර් ඩිරෙක්ට්ලි ලේබර්ස්ලා හැන්ඩල් කර නැතත් එයාට යම්කිසි නීතිමය බලපෑමක් කරන්න පුළුවන් අදාළ මැනේජර්ට. එතකොට මේ දෙන්න අතරත් යම්කිසි ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේකට අපි කියනවා line staff conflict කියලා. එතකොට මේකෙදී අපි මේ වගේ වුණාම අපි බලමු ඇත්තට මොන වගේ සිදුවෙන්න වෙන්න පුළුවන් කියලා. එකක් තමයි ඒකේ ඊට අදාළ බලය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒ වගේම තනතුරු කොහොමද ක්‍රියාත්මක වෙන්නේ මේ ආයතනයේ? ඒ අනුවත් ගැටුම්කාරී තත්ත්ව ඇතුල් වෙන්න පුළුවන්. ඒ වගේම ආයතනයේ තියෙන policies, rules, procedures වගේ දේවල් වලුත් ඇත්තටම ආයතනය තුළ ගැටුම් ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ගමු සේවක කප්පාදුවක් කරනවා කියලා. ඒ වගේ policies එකක් ආවට පස්සේ එතනදී අනිවාර්යයෙන්ම ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත වෙනවා. ඊට පස්සේ තියෙනවා සමහර විට ආයතනයෙන් අපි දන්නවා සමහර ඔබ්ජෙක්ටිව් ඒ කියන්නේ සමහර goals හිතනට වඩා ගොඩාක් විශාල ඈතකින් ඒ කියන්නේ තමාට ළඟා වෙන්න බැරි ඈතකින් තමයි ඒම ආයතනය මගින් අදාළ ඔබ්ජෙක්ටිව් බලාපොරොත්තු වෙන්නේ. එතකොට නිරතුරුවම ගැටුම් ඇති වෙන්න පුළුවන්. තව දෙයක් තමයි අපි බැලුවොත් එහෙම ආයතනයක් තුළ එක් ඩිපාර්ට්මන්ට් එකකට තියෙනවා ඇතිතරම් සම්පත්. තව ඩිපාර්ට්මන්ට් එකකට තියෙනවා සම්පත් හිඟකමක්. අපි හිතමු මානව සම්පතේ කියලා. එතකොට නිරන්තරයෙන්ම මානව සම්පත හිඟ ඩිපාර්ට්මන්ට් එක අර තිබෙන මානව සම්පත හොඳින් තියෙන දෙපාර්තමේන්තුව සමග නිරතුරුවෙන්ම ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම
තව මේ ආයතනයේ තුල වෙන්න පුළුවන් ගැටුම් තමයි කමියුනිකේෂන් බැරියර්ස්. ඒ කියන්නේ සාමාන්‍ය සේවකයෙකුට ආයතන ප්‍රධානියා මුණ ගැහිලා සමහරට තමගේ ප්‍රශ්නේ කියන්න බැරි අවස්ථාවල් වෙනවා. ඒ කියන්නේ මේ අවස්ථාව උට අයින් වෙන අවස්ථාවල් තියෙනවා. එතකොට මේ වගේ කමියුනිකේෂන් බැරියර්ස් වෙනකොටත් ඇත්තටම ඒ වගේ ගැටුම්කාරී තත්ත්ව උද්ගත වෙන්න පුළුවන් ආයතන තුල. ඊට පස්සේ අපි ගමු රිවෝඩ් සිස්ටම් එක කියලා. සමහරට මේ රිවෝඩ් සිස්ටම් එකේ සමහරට ආයතන ප්‍රධානියාගේ පෙරෝල් වල තියෙන බුලන් මෙන්න මේ සේවකයාට තමයි මෙම රිවෝඩ් හම්බෙන්න ඕනි කියලා. ඒ වගේ වෙලාවෙදී අනිත් සේවකයා අතර කලකිරීමක් ඒ වගේම කතාබහක් ඇති වෙනවා එම රිවෝඩ් ලබා දීම පිළිබඳව. එතකොටත් ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙනවා. ඊට අමතරව තියෙනවා දැන් සමහරට මේ එම ආයතනයේ යම්කිසි වෙනසක් කරන්න යනවා කියමුකෝ. ඒ කියන්නේ යම්කිසි තාක්ෂණික වෙනසක් කරන්න යනවා කියමුකෝ. එතකොටත් ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙනවා. මොකද සමාන සේවකයන් ඒක ඒ එන වෙනස පිළිගන්නේ නැහැ. ඔවුන් හැම වෙලාවෙම සම්ප්‍රදායික ක්‍රමයට තමයි යොමු වෙලා තියෙන්නේ. එතකොටත් ආයතන තුල ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව තව තියෙනවා බාහිර සාධක. ඒ කියන්නේ ආයතනය තුල නොවුනත් බාහිරින් සිදුවන දේවල් නිසා ආයතන තුල ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. අපි මේකට සරලව කියන පෙස්ටල් කියනවා. පෙස්ටල් කියන්නේ P කියන පොලිටිකල්, ඒ කියන්නේ දේශපාලනය, ඊට පස්සේ E කියන්නේ ඉකොනොමික්, ඒ වගේම S කියන්නේ සෝෂල්, T කියන්නේ ටෙක්නොලොජි, L කියන්නේ ලීගල්, E කියන්නේ එන්වයරන්මන්ට්. මේ වගේ කරුණු හේතු නිසා මේ වගේ බාහිර කරුණු හේතු නිසා ආයතනයක ගැටුම්කාරී තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මොනවද මේ ආයතන අතර වෙන්න පුළුවන් ගැටුම්කාරී තත්ත්ව මොනවද කියලා. එකක් තමයි ආයතන දෙකක් ඇත්තටම ඒගොල්ලෝගේ ඔබ්ජෙක්ටිව් එක එකම දෙයක් නම් ඒගොල්ලෝ අතර නිරන්තරයෙන්ම කම්පිටිෂන් එකක්. ඒ කියන්නේ තරංගයක් ඇති වෙනවා. ඒ තරංගය ඇතිවීම හේතුවෙන් ඇත්තටම මේ ආයතන දෙක අතර තරංගකාරී තත්ත්වය මත ගැටුම්කාරී තත්ත්ව උද්ගත වෙන්න පුළුවන්. ඊට අමතරව තව තියෙනවා ආයතන දෙකක් ඒකාබද්ධ කිරීමේදී. ආයතන දෙකක් එකතු කරන යෑමේදීත් මේ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම එක ආයතනයක් තව ආයතනයක් අත්පත් කර ගැනීමට උත්සාහ දරන අවස්ථාවෙත් මේ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. තව වෙන්න පුළුවන් ආයතන දෙකේ ඉන්න යූනියන් අතර යම්කිසි මත ගැටුමක් ඇති වෙන්න පුළුවන්. ඒකෙත් හේතු වෙනවා ආයතන අතර ගැටුම්කාරී තත්ත්වයක්. අන්තිමට අපි කතා කරොත් එහෙම ආයතන අතර මනා කමියුනිකේෂන්ස් ක්‍රමයක් ඒ කියන්නේ පාත් එකක් තිබුණ නැති වුණොත් නිරන්තරයෙන් ගැටුම්කාරී තත්ත්ව ඇති වෙනවා. අපි මේදී ඇත්තටම කතා කරේ ආයතන දෙකක් අතර කීපයක් අතර සිදුවන ගැටුමුත් ඒ වගේම එක ආයතනයක් තුළ කොහොමද ගැටුම් ඇති වෙන්නේ කියන එක තමයි අපි මේදී කතා කරේ. අපි ඊළඟට සාකච්ඡා කරමු ආයතනයක තිබෙන ගැටුම්කාරී තත්ත්වයන් කොහොමද විග්‍රහ කරන්න කියලා. මේ හඳුනා ගැනීම පහසුව සඳහා අපි මුලින්ම බලමු අතීතයේදී ආයතනයක තිබෙන ගැටුමක් කොහොමද විග්‍රහ කරේ කියලා. අතීතයේ ආයතනයක තිබ්බ ගැටුමක් ඇත්තටම හිතුවේ එම මැනේජර්ගේ තියෙන දුර්වලතාවයක් නිසා තමයි පැන නගින්නේ කියලා. ඒ වගේම එම ගැටුම්කාරී තත්ත්වය නිසා ආයතනයේ ගොඩාක් නරක දේවල් සිදු වෙනවා. ඒ වගේම යම් විනාශයන් වෙන්න පුළුවන් ආයතනයට. ඒ කියන්නේ ආයතනයේ තියෙන සම්පත් විනාශ වෙන්න පුළුවන්. ඒ වගේම ආයතනයේ පර්ෆෝමන්ස් වලට ලොකු බාධාවක්. ඒ වගේම හිතුවා මැනේජර් කෙනෙක්ට මේ ප්‍රශ්න විසඳ ඉන්නවට ඇරෙන්න වෙන වැඩක් කරගන්න වෙලාවක් නැති වෙයි කියලා. ඒත් වර්තමානයේදී ආයතනයක තියෙන ගැටුම්කාරී තත්ත්ව සලකා බැලීමේදී ඒ විග්‍රහ කරන්නේ ආයතනයක තිබෙන ගැටුම්කාරී තත්ත්වයන් කවදාවත් බිඳුවට ගන්න බෑ කියලා. ඒ කියන්නේ ගැටුම්කාරී තත්ත්ව නැතුව ආයතනය පාලනය කරන්න බෑ. මොකද මිනිසුන්ගේ තියෙන විවිධත්වය නිසා නිරන්තරයෙන්ම ගැටුම්කාරී තත්ත්වයන් පැන නගිනවා. ඒ වගේම බැලුවාම
වර්තමානයේ හිතනවා ආයතනයක යම්කිසි ප්‍රමාණයක ගැටුම්කාරී තත්ත්වයන් තිබුණට කමක් නැහැ කියලා. අපි මෙහෙම හිතමුකෝ උදාහරණයක් විදිහට ගමුකෝ එකම භාණ්ඩයක් ආයතනයේ කොටස් ගෲප් දෙකකින් එය නිෂ්පාදනය කරනවා නම් ඒගොල්ලෝ අතර නිරන්තරයෙන්ම තරංගයක් ඇති වෙනවා. තරංගයේ හරහා උන්ට යම් ගැටුම්කාරී තත්ත්වයන් පැන නගින්න පුළුවන්. ඒ වෙලාවට ඇත්තට මැනේජර්ට පුළුවන් තව ටිකක් ඒක ස්ටිමියුලේට් කරන්න. තව ටිකක් ඒක ප්‍රවර්ධනය වෙන්න වැඩ කටයුතු කරන්න. මේ ප්‍රවර්ධනය කිරීමේ තුලින් ඇත්තට තවදුරටත් එම ගෲප් දෙක අතර තරංකාරීත්වය වැඩි වෙලා එම භාණ්ඩ නිෂ්පාදන ඒ කියන්නේ සංඛ්‍යාත්මක වශයෙන් වැඩි වෙන්න පුළුවන්. මේකට අපි කියනවා ඇත්තටම ෆන්ක්ෂනල් කොන්ෆ්ලික්ට් කියලා. ඒකෙන් ඇත්තට වෙන්නේ මේ වගේ තරංකාරී තත්ත්වය ඇති වුණාම එක්ක නිෂ්පාදන ඒකක ප්‍රමාණය වැඩි වෙනවා. එහෙම නැත්නම් අලුතෙන් නිර්මාණයක් බිහි වෙනවා. ওই වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මෙහෙම අදහසකුත් තියෙනවා. ඒ කියන්නේ සමහර ප්‍රශ්න නිසා ඒක ඕවර් ගියොත් එහෙම ඒකෙන් ආයතනයට බාධා ඇති වෙන්න පුළුවන්. අපි මේකට කියනවා ඩිස්ෆන්ක්ෂනල් කොන්ෆ්ලික්ට් කියලා. මේ වෙලාවේදී එතන ඉන්න ආයතන ප්‍රධානියා විසින් අනිවාර්යයෙන්ම මේක යම්කිසි මට්ටමකට එනවා නම් ආයතනයේ යම්කිසි හිංසාකාරී මට්ටමකට එනවා නම් වහාමය නවත්වා දමිය යුතුයි. ඒ නිසා ඔබට යම් අදහසක් එනවා ඇති ආයතනයක ගැටුම්කාරී තත්ත්වයන් යම්කිසි ප්‍රමාණයකටත් පවතින්න ඕනේ මේ ආයතනයේ දියුණුව සඳහා කියලා. මා කලින් සඳහන් කරා ආයතනයේ ප්‍රයෝජනවත් වෙන ගැටලු, ඒ කියන්නේ ආයතනයේ performance වලට උපකාරී වෙන ගැටුම් අපි නිරන්තරයෙන් පවත්වාගත ඕනේ. ඒක තමයි මනාව මේ chart එකෙන් පෙන්වන්නේ. එතකොට ආයතනයක තියෙන ගැටුම් අපි හිතමු මේක ආයතනයේ performance වලට ඉවහල් වෙනවා කියලා. ඇත්තටම ඒ වගේ වෙලාවෙදී අපි ඒක තවදුරටත් උත්තේජනය කිරීමක්. එහෙම නැත්නම් ස්ටිමියුලේට් කිරීමක් කරන්න ඕනේ. මේ ස්ටිමියුලේට් කිරීමේදී ඇත්තටම ඒ කියන්නේ පාර්ශ්වයන් දෙපාර්ශ්වයන් අතර බැනවැදීම්, එදිරිවාදීකම්, ඒ වගේම එකඟ නොවීම, එරෙහිවීම, ඒ වගේ දේවල් නිරන්තරයෙන් ඇති වෙන්න පුළුවන්. ඒත් යම්කිසි මට්ටමකට ආවට පස්සේ තමයි ඒක ආයතනයට හානිදායක මට්ටමට එන්නේ. එතකොට එතන ඉන්න මැනේජර්ට නැත්නම් ආයතන ප්‍රධානියට තියෙන ඒ වෙලාවේදී තවදුරටත් එම ගැටුම් ඇති නොවන විදියට බග බලා ගන්න. ඕගලන්ට පේනවා මේකේ මේ chart එක දිහා බැලුවාම ඇත්තටම ආයතනයක අවම ප්‍රමාණයක ගැටලු තිබ්බත් performance වල අඩු ප්‍රමාණයක් පෙන්වන්නේ. ඒ වගේම ආයතනයක ඉහළ ගැටුම් පැන නගින අවස්ථාවකෙත් performance අඩුවෙන් පවතිනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම මේන්ටේන් කරගන්න ඕනේ මේ ප්‍රශස්ත මට්ටමක් ගැටුම් වල. ඒකෙන් තමයි ආයතනයක තියෙන performance උත් ඉහළ මට්ටමක තියාගන්න පුළුවන්. එතකොට අපිට දක්වන්න පුළුවන් ඇත්තට මේ වගේ දෙයකින් වෙන්නේ ආයතනයේ තියෙන මේ යම්කිසි ප්‍රශ්න එකතැන පල් වෙන එක නැති වෙලා යනවා. ඒ වගේම අපි කියමු සමහර පාස්වල තියෙන ගැටුම් ඒවා ඉහළට එනවා කතිකාවක් ගොඩනැගීම සඳහා. ඒ වගේම මේ හරහා සමහර විට උදව්වක් වෙනවා යම් ක්‍රියේෂන් නැති වෙන්න පුළුවන්. ඒ වගේම නව නිර්මාණ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඒ ගෲප් එක අතර සහයෝගය තවත් දුරටත් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ඒ ගෲප් එකේ මොටිවේෂන් නැති වෙන්න පුළුවන්. ඒ වගේම අවසාන වශයෙන් ඒගොල්ලන්ගේ performance වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මෙම chart එකෙන් පෙන්වන දේ අනුව ඔබට හැඟී යනවා ආයතනයකට ප්‍රයෝජනවත් වෙන ගැටුම්කාරී තත්ත්වයන් ඇත්තටම ආයතනය තුළ තිබිය යුතුයි. ඒක තමයි ඇත්තටම මෙයින් දක්වන්නේ. අපි ඊළඟට සාකච්ඡා කරමු
ආයතනයක තිබෙන ගැටුම් අඩු කරගන්නේ කොහොමද කියලා. ඒකේ පළවෙනි එක තමයි අපි හැම වෙලාවෙම ආයතනය තුළ two way communication improve කරන්න ඕනේ. ඒකදී වෙන්නේ ඇත්තටම දෙදෙනා අතර තියෙන අදහස් හොඳටම exchange කරගන්න පුළුවන්. අපි උදාහරණ විදිහට බැලුවොත් conference, meeting, telephone call, WhatsApp වගේ දේවල් වලින් මේ දෙදෙනා අතර මනාව ඒ අදහස් මාරු කර ගැනීමට පුළුවන්. අනික් එක තමයි අපි හැම වෙලාවෙම පුරුදු කරන්න ඕනේ careful listening. ඒ කියන්නේ ලැබෙන විවේචන තමාට එරෙහි වෙන යම් වාග් ප්‍රහාර ඒ වගේ දේවල් වලටම ඇත්තටම හැම වෙලාවෙම අපි careful listening ඒ කියන්නේ සාවධානව අහුම්කම් දෙන්න ඕනේ. ඊට පස්සේ අපි යවන පණිවිඩය ඇත්තටම ඊටම අවංකවම ඒ වගේම ඒක ක්ලියර්ව යවන්න ඕනේ. ඒ වගේම අපි තෝරගන්න ඕනේ අපි කමියුනිකේට් කරන channel එක මොන වගේ දෙයකින්ද කරන්නේ. අපි ඩිරෙක්ට් කියනවද නැත්නම් යම් කිසි මාධ්‍යයක් එක්කෝ ටෙලිෆෝන් එක හරහා කියනවද? ඒ වගේ අපි මොකද්ද channel එක කියලා තෝරගන්න ඕනේ. ඒ වගේම අපි මොනවද කියන්නේ කියලා ඒ කියන්න කලින් plan කරන්න ඕනේ. මේකේ තියෙන content එක මොනවද? ඊට පස්සේ මේකෙන් අපි වෙන objective මොනවද මේ communicate කරන දෙයින්? ඒ වගේ දේවල් ගැන අපි මනාව සංවිධානය වෙලා තියෙන්න ඕනේ. එතකොට ඒ වගේම අපි මේ communicate කිරීමේ ඇති මොනවාද barriers කියලාත් අපි ගැන අදහසක් තියෙන්න වෙනවා. ඒකේ පළවෙනි එක තමයි ඇත්තටම එක එක්කෙනා එක එක දේවල් තේරුම් ගන්න විදියවල් වෙනස්. ඒ කියන්නේ අපි කියන perceptual barriers කියලා. ඒ කියන්නේ මොකක් හරි සිදුවීමකදී එක එක්කෙනා තේරුම් ගන්න ආකාරය වෙනස්. ඒ කියන්නේ අපි කියන මනාව වැටහීමක් තියෙන්න ඕනේ. ඒ වගේම තව එකක් තියෙනවා එක එක්කෙනා තමාට ආවේනික ක්‍රමයකට තමයි පහදලා දෙන්නේ. ඒක සමහර විට අනෙකාට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම සමහරට තවන් තේරුම් ගන්න ආකාරයට තමයි පහදලා දෙන්නේ. ඒකත් සමහරට අනිත් කෙනාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ වගේම තව කෙනෙකුට තමන් ලබා දෙන තමන්ට ලැබෙන ඉන්ෆර්මේෂන් ප්‍රමාණය ගොඩයි. එතකොට ඒකත් හරියට තේරුම් ගන්න බැරි වෙනවා. සමහර කට්ටිය දෙන්නේ ඉමෝෂනල්. ඒ කියන්නේ කේන්තියෙන් එක්ක අඬා එක්ක උඩ සන්තෝෂයෙන් නැත්නම් අප්සෙට් එකකින් ඒ වගේ දෙන මැසේජ් උත් අපිට හරියට තේරුම් ගන්න බැරි වෙනවා. ඒ වගේම සමහර කට්ටිය තියෙනවා දෙන මැසේජ් එක හරියට තේරුම් ගන්න බෑ. ඒකත් ප්‍රශ්නයක් ඇත්තටම මේ කමියුනිකේෂන් එකේදී. ඒ වගේම සමහර කට්ටිය සමහර ප්‍රශ්න වලට ඒ ගැන කිසි අවධානය අඩුවෙන් තමයි ගන්න. ඒගොල්ලන්ගේ ඒ ආකල්පය තමයි තව කෙනෙකුගේ ප්‍රශ්න එච්චර ඇඟට ගන්න නැති කට්ටිය. ඒ වගේම තව කට්ටිය තියෙනවා මේ මොකක් හරි අපි සබ්ජෙක්ට් එකක් කිව්වොත් ඒ ගැන තියෙන්නේ අඩු දැනුමක්. ඒකත් ඇත්තටම ප්‍රශ්නයක් තමයි මේ ආයතන තුල මේ අදහස් ප්‍රකාශ කිරීමේදී. ඒ වගේම සමහර වෙලාවට තියෙනවා මේ එක් පළාත් අනුව කතා කරන වචන වල වෙනසක් තියෙනවා. ඒකත් සමහර වෙලාවට ප්‍රශ්නයක් වෙනවා. මේ වගේ දේවල් ඇත්තටම සමහර වෙලාවට තියෙනවා අපි අපේ ඉහළ තනතුරක් ඒ කියන්නේ හයිරාකියේ ඉහළ තනතුරක් එක්ක අපි කතා කරන සමහර විට අවශ්‍ය දේවල් අපිට කියවෙන්නේ නැහැ. ඒ වගේ දේවල් ඇත්තටම බැලුවම මේවා තමයි සමහරලාට තියෙනවා අපිට මේ ගොඩක් රෙගියුලේෂන්ස් තියෙනවා මේ ආයතනවල. ඒකින්ද අපිට සමහර ඒවා ප්‍රකාශ කිරීමට බැරි වෙලා යනවා. ඒ වගේ නිසා ඇත්තටම මේක ආයතනයක තියෙන කමියුනිකේෂන් එක හරියට කරන්න බැරි වෙනවා. ඒක නිසා ආයතන තියෙන ගැටලු මගහරවා ගන්න නම් ඇත්තටම හොඳ කමියුනිකේෂන් ඒ කියන්නේ ඉෆෙක්ටිව් කමියුනිකේෂන් ක්‍රමයක් අපි ගොඩනගා ගන්න ඕනේ. ආයතනයක සිටින සේවකයන්ගේ දුක් ගැනවිලි විසඳීම ක්‍රමයක් ආරම්භ කිරීම ඉතාමත් වටිනවා ආයතනය තුළ තියෙන ගැටුම් කළමනාකරණයට. අපි කොහොමද මේ වගේ දුක් ගැනවිලි තියෙනවා කියලා සේවකයන් අඳුරගන්න ක්‍රම පොඩ්ඩක් සාකච්ඡා කරන්න බලමු.
ඒකේ පළවෙනි එක තමයි ඇටිටියුඩ් සර්වේ එකක්. ඒගොල්ලෝ ඇටිටියුඩ් සර්වේ එකක් කරන්න පුළුවන් අපිට සේවකයන්ගේ පැමිණීම ගැන, සේවයට පැමිණීම ගැන සොයා බලන්න පුළුවන්. ඒ වගේම සේවකයන්ගේ කෝඩිනේට් කරන විදිය. ආයතන ප්‍රධානීන් සමග අඩු වෙනවා නම් ඒකෙන් අපිට යම් හැඟීමක් එනවා. ඒ වගේම ආයතන ප්‍රධානීන්ට දක්වන ගෞරවය, ඒගොල්ලන්ට එක්ස්පෙක්ට් කරන විදිය අනුව අපිට යම්කිසි දැනීමක් එනවා. ඒ වගේම ආයතන සේවකයන්ගේ මොරල් එක අඩු වෙලා නම් ඒකිනුත් යම් අපිට දැනුම් දීමක් එනවා මේ කට්ටිය ඉන්නේ යම්කිසි ප්‍රශ්නයක් කියලා. ඒ වගේම සමහරට අපි පොදුවේ බැලුවොත් එහෙම ආයතන සේවකයන්ගේ ටර්න් ඕවර් එක, ඒ කියන ආයතන හැර යාම වැඩි නම් අපිට ඒකිනුත් හිතා ගන්න පුළුවන් මෙම ආයතනයේ යම්කිසි ගැටුම්කාරී තත්ත්වයක් තියෙනවා කියලා. ඒ තව ක්‍රමයක් තමයි ආයතනයේ දාන්න පුළුවන් කම්ප්ලේන්ට් බොක්ස් එකක්. ඒතර මේ කම්ප්ලේන්ට් බොක්ස් එක දැමීමෙන් මගින් ආයතනයේ තියෙන දුක් ගැනවිලි බොක්ස් එක තුළට දැමීමෙන් අපිට අඳුර ගන්න පුළුවන් සේවකයන්ට යම් ගැටුම්කාරී තත්ත්වයක් තියෙනවාද කියලා. තව දෙයක් පුළුවන් අපිට ඔබ්සර්වේෂන් මගින්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන මූව්මන්ට්ස්, ඒ වගේම බොඩි ලැන්ග්වේජ් එක මගින් අපිට පුළුවන් අඳුර ගන්න ආයතන සේවකයන්ගේ යම්කිසි ප්‍රශ්නයක් තියෙනවාද කියලා. ඒ වගේම අපිට තියන්න පුළුවන් ෆෝකස් මීටින් එකක්. මීටින් මගිනුත් පුළුවන්. ඒ වගේම අපිට මොනිටර් කරන්න පුළුවන් ආයතන සම්බන්ධ සෝෂල් මීඩියා. ඒකේ තියෙන කමෙන්ට්ස් වලින් අපිට බොහෝ දුරට අඳුර ගන්න පුළුවන් ආයතනයේ යම් ප්‍රශ්න තියෙනවාද කියලා. එහෙම නැත්නම් අපිට පුළුවන් පිටින්ම කෙනෙක් එක්සිට් ඉන්ටර්විව් කෙනෙක් දාලා එයා මාර්ගයෙන් සොයා බලන්න මේ ආයතන තුල ප්‍රශ්න තියෙනවාද කියලා. මේ අපි බලමු මොනවද මේ ප්‍රශ්න ඇති වෙන්න මූලික හේතුන් වෙන්නේ කියලා. ඒකට වෙන්න පුළුවන් සමහර දෙයක් තමයි ජොබ් එක සම්බන්ධ දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි දුන්න ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකේ යම්කිසි ප්‍රශ්නයක් නිසා ආයතන සේවකයන් යම් ගැටලුකාරී තත්ත්වයකට හේතු වෙන්න පුළුවන්. ඒ වගේම වර්කින් කන්ඩිෂන්. වැඩ කරන්නේ උපද්‍රව තියෙන ප්‍රදේශයක කියමු ඒ ආශ්‍රිත තැනක එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම මේ ආයතන සම්බන්ධ යම් policies, practices, procedure, ඒ වගේ decision වගේ දේවල් වලිනුත් යම්කිසි ආයතන සේවකයෙකුට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සමාජලාට තියෙනෝනේ ආයතනයේ ප්‍රධානින්න සමාජට සේවකයන් අතර ගිවිසුම් ඇති වෙනවා. ඒවට අපි කියනවා නිකන් සාමූහික ගිවිසුම්. ඒවා කඩවීම තුලින් මේ ආයතනයකට සේවකයන්ට ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. ඒ වගේම සමහර පුද්ගලයන්ගේ කියන්නේ විශේෂයෙන් හැසිරීම් වල ක්‍රියාකලාපයන්ගේ හේතු වෙනුත් ආයතනයේ වැඩ කරන සේවකයන්ට යම්කිසි ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. අපි පොදුවේ මේ හැම දෙයක්ම විසඳන්න පුළුවන් ක්‍රම ගැන අපි දැන් ඊළඟ කෙටියෙන් සාකච්ඡා කරමු. ඒකේ තමයි පළවෙනි මෙතඩ් එක තමයි අපි කියන්නේ ඕපන් ඩෝර් පොලිසි කියලා. ඒ කියන්නේ ආයතන ප්‍රධානියා සමග ආයතනයේ වැඩ කරන ඕනෑම කෙනෙකුට නිදහස්ව කතා කිරීමේ හැකියාව ලැබීම. මේ මගිනුත් පුළුවන් ආයතනයේ තියෙන ගැටලු විසඳීමට. නැත්නම් අපිට පුළුවන් කමිටි අප්‍රෝච් එකකින්. ඒ කියන්නේ අපිට පුළුවන් යම්කිසි මැනේජර්ස්ලා කීප දෙනෙක් පත් කරන්න ආයතනයේ සේවකයන්ගේ දුක් ගැනවිලි අඳුන ගන්න. ඒ කියන්නේ ඔවුන් සමග කතා කරන්න. තව මෙතඩ් එකක් තියෙනවා කුවාසි මෙතඩ් කියලා. මේකෙන් ඇත්තටම අපිට පුළුවන් තර්ඩ් පාටියක්. ඒ කියන්නේ පිටින් ගන්න එක්ස්පර්ට්ලා වගින් කොහොමද මේ ආයතනයේ තියෙන සේවකයන්ගේ දුක් ගැනවිලි වලට විසඳුම් දෙන්නේ කියලා. මේ මාර්ගයෙන් පුළුවන් අපිට යම් තාක් දුරට ආයතනයක තියෙන සේවකයන්ගේ දුක් ගැනවිලි අඩු කිරීම මගින් ආයතනයේ තියෙන ගැටුම්කාරී තත්ත්වයන් මගහරවා ගන්න. ආයතනයක ගැටලු විසඳීම සඳහා තවත් හොඳ ක්‍රමයක් තමයි නිරතුරුවම නිගෝෂියේෂන් පැවැත්වීම. ඒ කියන්නේ නිරතුරුවම අපි සාකච්ඡා පැවැත්වීම. මේ සාකච්ඡාව කියන්නේ පාර්ශ්වයන් දෙකක් එකතු වෙලා සාකච්ඡා කර පාර්ශ්වයන් දෙකටම එකග විය හැකි සම්මුතියකට එම තමයි අපි සාමාන්‍ය නිගෝෂියේෂන් එකක් කියලා කියන්නේ. අපි දැන් බලමු මේ නිගෝෂියේෂන් එක කොහොමද පවත්වා ගන්න කියලා. එතකොට අපි සාකච්ඡාවේ ඇත්තටම අපි කමියුනිකේට් කරන්න ඕනේ ක්ලියර්ලි අපි මේ
negotiation එකේ තියන්නේ ඇයි කියලා ඒකට තියෙන main idea එක. ඒ වගේම අපේ root problems, ඒ කියන්නේ මේකට උන ප්‍රශ්න මොනවද කියලා. ඒ වගේම අපි අනිවාර්යයෙන්ම respect කරන්න ඕනේ අනිත් පාර්ශවයට. මොකද උන්ට අපි නිරතුරුව ගෞරව දක්වුවොත් තමයි උන් අපි එක්ක දීර්ඝකාලීනව සාකච්ඡා වලට එන්නේ. ඒ වගේම අපි මේ අපේ ප්‍රොබ්ලම් එක අපි හොඳටම ඩිෆයින් කරගන්න ඕනේ. ඇත්තට මේ හේතුවට මේ ප්‍රොබ්ලම් එක හේතු වෙන්න හේතු කරුණු මොනවද? ඒ වගේ මේ හේතුවේ ආරම්භය කොතනද? ඒ වගේ හොඳ අපි ගාව අයිඩියා දෙකක් තියෙනවා මේ ප්‍රොබ්ලම් එක ගැන. ඒ වගේම අපි මේ සාකච්ඡාවට එනකොට අපි එකම සොලියුෂන් එකකට තියාගෙන යන්න ඕනේ. අපි ගාව තියෙන ඕන සොලියුෂන් කිහිපයක්. එතකොට තමයි අපිට අන්තිම වශයෙන් අපිට කොහොමද හොඳ සොලියුෂන් එකකට එන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ පාර්ශ්ව දෙකම අත් වශයෙන්ම කැප වෙන්න ඕනේ මොකක් හරි සොලියුෂන් එකකට එන්න. ඒ වගේම අපි එම පවත්වන negotiation අතර අපි දෙන හැම ඉන්ෆෝමේෂන් එකක්ම ඇත්තටම විශ්වාසදායීව වෙන්න ඕනේ. ඒ වගේම අපිට පුළුවන් වෙන්න ඕනේ ඇත්තට මේ සාකච්ඡාව සමග පවත්වන අනිත් පාර්ශ්වය සමග දීර්ඝකාලීන රිලේෂන්ෂිප් එකක්. ඒ කියන්නේ දීර්ඝකාලීන සම්බන්ධතාවය පවත්වා ගන්න පුළුවන් වෙන්න ඕනේ. අපි ඊළඟට සාකච්ඡා කරමු ආයතනයක සේවකයන්ගේ ගැටලු විසඳීම සඳහා තෝමස් කිල්මන් විසින් පාවිච්චි කරන ලද කන්ෆ්ලික්ට් මෝඩ් ඉන්ස්ට්‍රුමන්ට් එකක් මගින් කොහොමද මේ ප්‍රශ්නවලට විසඳුම් ගේන්නේ කියලා. මේකේ බැලුවම පාර්ශවයන් දෙකක් තියෙනවා. එකක් කෝපරේටිව්නස් අනිත් කටිය තමයි ඇසිටේටිව්නස්. එතකොට අපි හිතමු ඇසිටේටිව්නස් එක ආයතනයේ තියෙන යුනියන් එක කියමු. කෝපරේටිව්නස් එක බැලුවාම ආයතනයේ තියෙන ප්‍රධානීන් කියලා හිතමුකෝ. එතකොට යුනියන් එක හැම වෙලාවෙම ස්ථිර අදහසක ඉන්නේ. ඒ වගේම ආයතන ප්‍රධානියෝ හිතනවා අපි ඒගොල්ලෝ කෝපරේටිව්, ඒගොල්ලෝ අනිත් අය ගැන හිතන කට්ටියක් එතන ඉන්නේ කියලා. එතකොට මේක කම්පීටින් අවධිය බලමු. පළවෙනි එකේ කම්පීටින් එකේදී වෙන්නේ ඇත්තටම ඒතර යුනියන් එකේ අදහස ඉතා ප්‍රබලයි. ඒකට එතකොට කෝපරේටිව්නස් එක අඩුයි. එතකොට වෙන්නේ අනිවාර්යයෙන්ම යුනියන් එක දිනනවා. මොකද ඒගොල්ලන්ගේ මතය ඉතා දැඩිව ප්‍රකාශ වෙන නිසා. ඊට පස්සේ එවොයිඩින් කියලා බලමු. එවොයිඩින් කියන්නේ ඇත්තටම දෙපැත්තෙම තියෙන මේ ලක්ෂණ ටික. ඉතින් කෝපරේටිව් එකයි ස්ථිර බවයි අඩුයි. දෙකේම ලෝ තියෙන්නේ. එතකොට අපි වෙන්නේ මේ ප්‍රශ්නේ ඇත්තටම අතහැරලා දානවා. සමාට తాවකාලිකව යටපත් කරලා දානවා. එතකොට වෙන්නේ මේ ආයතනයයි යුනියන් එකේටයි දෙකටම ලොස් සිටුේෂන් එකක් තමයි ඇති වෙන්නේ. ඊට පස්සේ අපි බලමු එකමොඩේටින් කියලා. ඒතර ස්ථිර බව අඩුයි යුනියන් එකේ, කෝපරේටිව්නස් එක වැඩි. එතකොට මෙතන වෙන්නේ ඇත්තටම ආයතනය තමයි දිරන්නේ. මොකද ඒගොල්ලන් කෝපරේටිව්නස් එක වැඩි හින්දා. ඊට පස්සේ බලමු අපි කොලැබොරේටින් කියලා. ඇත්තටම අපි මේ සාකච්ඡාවකදී ඇත්තටම අපි බලන්න ඕනේ මේ කොලැබොරේටිව් මට්ටම තමයි ඇත්තටම සලකලා බලන්න ඕනේ. ඒකෙදි වෙනවා ඇත්තටම වින් වින් සිටුේෂන් එකක් එනවා. ඒ කියන්නේ අන්තිමට සොලියුෂන් එකේදී ආයතනයක් දිනනවා, යුනියන් එකක් දිනනවා. මෙහෙම අපි කියමු උදාහරණයක් විදිහට දැන් ආයතනයේ ඉල්ලනවා සේවකයන් වැඩි වැටුප්. ඒතර ආයතනය කියනවා වැඩි වැටුප් එකපාරට දෙන්න විදියක් නැහැ. ඕගොල්ලෝ ඕවර් ටයිම් පැක් කරොත් අපි ඕගොල්ලන්ට පඩි වැඩි කරලා දෙන්න. එතකොට එනවා නේද ආයතනයටත් යම්කිසි වාසියක් එනවා. ඊට පස්සේ වැඩ කරන සේවකයන්ටත් වාසියක් එනවා. ඒකේ අපි ඒ වගේ අවස්ථාවන්ට කියනවා වින් වින් සිටුේෂන් කියලා. ඊට පස්සේ මැද තියෙන කොම්ප්‍රොමයිසින් එකේදී වෙන්නේ ඒක සම්පූර්ණ දිනීමක් නෙමෙයි. එතකොට අතරමැදි අවස්ථාවකට එන්නේ. ඒ කියන්නේ සේවකයන්ගේ පඩිය හම්බෙන්නේ
ඕවර් ටයිම් දෙන එකෙන් භාගයයි. ඒ වුණාට ඒගොල්ලෝ වැඩ කරන්නේ පැය භාගයයි. ඒ කියන්නේ කලින් පැයක් වැඩ කරගෙන දැන් පැය භාගයයි. එතකොට මේ අතරමැදි තැනකට ආවට පස්සේ තමයි ඒ කියන්නේ කොම්ප්‍රොමයිසින් කියලා. ඉතින් මේ වගේ ක්‍රමයකිනුත් ඇත්තටම ආයතනයක තියෙන ගැටුම් සඳහා විසඳුම ලබා ගන්න පුළුවන්. අපි ඊළඟට සාකච්ඡා කරමු ආයතන ගැටලු විසඳීම සඳහා සමහර මානසික ක්‍රියාකාරකම්. ඒ කියන්නේ සමහර විට අපිට පුරුදු කරන්න පුළුවන් සේවකයන්ට forgiveness. ඒ කියන්නේ සමාව දීම ගැන. ඒ වගේම anger management එක කොහොමද අපි තරහ පාලනය කරනකොට මොනවද? ඒ වගේ දේවල් පිළිබඳ සමගිති පුරුදු කිරීම ඉවහල් වෙනවා මෙම ගැටුම් කළමනාකරණයට. ඒ වගේම තව දෙයක් තියෙනවා letting go කියන්නේ ඇත්තටම දැන් අපි යම්කිසි සුළුසුළු වැරද්දක් දැක්කොත් එහෙම අපිට නොදැක්කා වගේ ඉන්න පුළුවන්. ඒ වගේනුත් පුළුවන් ඇත්තටම ඇති වෙන සමහර ගැටුම් අවම කරගන්න. ඉතින් අපි මෙච්චර ඇත්තටම අපි කතා කරේ මේ ආයතනයක කොහොමද ගැටුම් පාලනය කරන්නේ පිළිබඳව. ඉතින් මෙම වීඩියෝ මගින් ඔබ ආයතනයේ ගැටලු විසඳීම සඳහා යම් පිටුවහලක් වේවායි ප්‍රාර්ථනා කරමින් මෙම වීඩියෝ අවසන් කරනවා. ඔබ සැමට සුබ දවසක්.